ඇඟේ බෝම්බ බැඳගෙන ඇවිල්ලා පුපුරවා දාන ත්‍රස්තවාදීන් නෙමෙයි. මිනිස්සුගේ කැඩිච්ච කැලි එකතු කරලා මිනිස්සුන්ට ජීවය ලබා දෙන දොස්තරවරු. අවුරුදු ගණනාවක් තිස්සේ උතුරෙන් නැගෙනහිරින් එහෙම රටට වටිනා කියන මිනිස්සු බිහි වුණා. නමුත් අද උතුරෙන් නැගෙනහිරින් බිහි වෙන්නේ ත්‍රස්තවාදීන්. සයනයිඩ් කරලා කරේ ඉල්ලගෙන උගත්කමක් නැතුව ඇවිල්ලා තමන්ගේ ජීවිතේ පරදුවට තියලා සටන් කරන සටන්කාමී. අපේ රටේ එක කොටසක අපේම සහෝදර සහෝදරියන් මේ විදියට විනාශ වෙනවා දකින්න දකුණේ සිංහලයා කැමති නැහැ. ඒකයි අපි කියන්නේ අපි සිංහලත් නෙමෙයි, අපි දෙමළත් නෙමෙයි, අපි මුස්ලිමුත් නෙමෙයි, අපි ශ්‍රී ලාංකීය ජාතිය. මගේ සහෝදරයා උතුරේ සයනයිඩ් කරලා අරගෙන බෝම්බයක් බඩේ බැඳගෙන සේදී විනාශා ගන්න එනකොට මට වේදනාවක් තියෙනවා. මගේ සහෝදරයා පිළිබඳව මට තියෙන වේදනාව මගේ රටේ හැම සිංහලෙක් තුලම තියෙනවා. හැම දෙමළෙක් තුලම තියෙනවා. ඒ නිසා සිංහල දෙමළ ભેදයකින් තොරව අපේ මිනිස්සුන්ට ආදරණීය ලෙස අත්වැල් බැඳ ගන්න, රට වැටී තියෙන ප්‍රපාතයෙන් රට ගොඩ ගන්න උදව් කරන්න කියන එක අපි මේ මොහොතේ සමස්ත ශ්‍රී ලාංකීය ජනතාව සියලුම දෙනාගෙන් හඬ නගා කියා ඉල්ලා සිටිනවා. මේ හඬ වැකිය යුත්තේ ත්‍රස්තවාදයට උදව් කරන, ත්‍රස්තවාදයට උඩගෙඩි දෙන සියලුම දෙනාටයි. ජාත්‍යන්තර වශයෙන් ත්‍රස්තවාදයට උදව් කරන සංවිධාන තියෙනවා නම්, රටවල් තියෙනවා නම්, නායකයෝ ඉන්නවා නම් ඒගොල්ලෝ දැන කියාගත යුතු වැදගත්ම කාරණාව තමයි අපට යුද්ධය අවශ්‍ය නැහැ කියන එක තමයි මේ ප්‍රහාරයෙන් දකින්නේ. හෙට කොටි සංවිධානයේ කොළඹ මහ විශාල පුපුරු ඇරීමක් කරන්න පුළුවන්. තව සතියකින් අපේ වරායට එහෙම නැත්නම් ගුවන්තොටුපළට ගහන්න උත්සාහ කරන්න පුළුවන්. වරායට ගැහුවට, ගුවන්තොටුපළට ගැහුවට, තව 100ක් 200ක් මැරුවට රජය යටත් වෙන්නේ නැහැ. ප්‍රජාතන්ත්‍රවාදී රටක මහජන මතයෙන් බිහි වෙච්ච රජයක් කවුරුන් හරි ඒක මොන පක්ෂෙද කියන එක අපිට පළක් නැහැ. කිසිම රජයක් ත්‍රස්තවාදයට හිස නමන්නේ නැහැ. ලෝක ඉතිහාසය තුල ත්‍රස්තවාදයට හිස නමලා ත්‍රස්තවාදයට තැන දීලා යටත් වුණු රජයක් ආණ්ඩුවක් නැහැ. ඒ නිසා තමන් සැබෑ විමුක්ති අරගලයක ඉන්නවයි කියලා පෙන්වන්න උත්සාහ කරන, එහෙම කරමින් මහජනතාව රවට්ටන, එහෙම කරමින් ලෝක ප්‍රජාව රවට්ටන, එහෙම කරමින් මිනි මරණ, එහෙම කරමින් රට ඇතුලේ මනුෂ්‍ය ඝාතන සිදු කරන කොටි සංවිධානය වගේ සංවිධානයකට කවදාවත් මේ යුද්ධය ජයග්‍රහණය කරන්න බැරි නිසා, මේක පළක් නැති යුද්ධයක් නිසා, මේක මිනිස්සුන්ගේ ජීවිතත් එක්ක කරන යුද්ධයක් නිසා ඒක නවත්වන්න සිදු වෙනවා. ඒක නැවැත්වීමට සාමාන්‍ය දෙමළ මිනිස්සු බොහොම ආශාවෙන් බලාපොරොත්තුෙන් ඉන්නවා. ඔවුන්ගේ ජීවිත මේ අගාධයට තල්ලු කරන්න එපා කියලා. මෙතනදී අද ඔබට කතා කරන්නට තිබෙන අවස්ථාවේදී අපේ දෙමළ සහෝදර සහෝදරියන්ගේ හඬ අසන්නට කැමැත්තෙන් සිටිනවා. මන්ද පසුගිය සිකුරාදා සිට මේ දක්වා අති විශාල දෙමළ සහෝදරවරුන් සංඛ්‍යාවක් මාත් එක්ක මේ සම්බන්ධයෙන් පෞද්ගලිකව සාකච්ඡා කළා. ඇතම් දෙනා ඇඬුවා. ඇතම් දෙනා වේදනාවෙන් කතා කළා. ඇතම් දෙනා සතුටින් කතා කළා. මේ සියලු දෙනාගේම කතන්දරවල තිබෙන පොදු ඉල්ලීම අපිට රටක් තියෙනවා. ඒ රට අපේ රට. දකුණු අප්‍රිකාවේ කළු මිනිස්සුන්ගේ රටට සුද්ධ ඇවිල්ලා අවුරුදු 100 ගණනක් වුණ පාගන පාලනය කරලා කළු සුදු ભેදේ වපුරලා කළු මිනිස්සුන්ව වහල්ලු වශයෙන් තියාගෙන කාලාන්තරයක් තිස්සේ වර්ණ ભેදවාදය පවත්වගෙන ගියා. බෝම්බ පිපිරීම්, වෙඩි තැබීම්, කැටිගෑම්, මහ විශාල විනාශයක් අවුරුදු ගණනාවක් තිස්සේ දකුණු අප්‍රිකාවේ සිද්ධ වුණා. නමුත් අන්තිමේදී කළු මිනිස්සු සුදු මිනිස්සු එකට එකතු වෙලා එක ආණ්ඩුවක් පිහිටවලා කළු නායකයෙක් පත් කරලා සුදු නායකයෙක් දෙවෙනි තැන අරගෙන රට පාලනය කරන්න පටන් ගත්තා. අද දකුණු අප්‍රිකාව සෞභාග්‍ය කරා යනවා. මේ තරම් විශාල යුද්ධයක් තිබුණු, මේ තරම් විශාල පෞද්ගලික ඊර්ෂ්‍යාවක් තිබුණු, මේ තරම් විශාල ඇනකොටා ගැනීමක්, වෛරයක්, ක්‍රෝධයක් තිබුණු මිනිස්සු කණ්ඩායම් දෙකක් සමග සම්පන්නව එකට වෙලිලා රට දියුණු කරනවා නම් මට මගේ සහෝදරයන් එක්ක එකතු වෙන්න බැරියයි. උතුරේ ඉන්න, නැගෙනහිරේ ඉන්න මගේ දමිළ සහෝදරයන් එක්ක එකතු වෙන්න මට ඉඩක් දෙන්නේ නැත්තේ ඇයි කියන ප්‍රශ්නය අද සාමාන්‍ය මහ ජනතාව අහනවා.
මට උතුරට